විශ්වාම වැටුපක් අවශ්‍ය වෙන අපේ රටේ තියෙන සන්දර්භය කුමක්ද කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දන්නවා අපේ රටේ ජනතාවගේ උපදේදී ආයු අපේක්ෂාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිහිලා තියෙනවා. අද වෙනකොට දල වශයෙන් උපදේදී ආයු අපේක්ෂාව අවුරුදු 78ක්. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් උපතේදී ආයු අපේක්ෂාව 80කට ආසන්න මට්ටමක තියෙනකොට පිරිමින් සම්බන්ධයෙන් අවුරුදු 74ක 75ක පමණ ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව ඇවරේජ් විදියට ගත්තාම අවුරුදු 78ක් ආයු අපේක්ෂාවක් තියෙනවා. මේ තත්ත්වයට එක්ක විශේෂයෙන්ම ලෝකයේ අනිත් රටවල් එක්ක සලකා බලනකොට විශේෂයෙන්ම දකුණු ආසියාවේ රටවල් එක්ක සලකා බලනකොට අපේ රටේ වැඩිහිටි ජනගහනය එන්න වැඩි වෙමින් පවතිනවා. 2012 වර්ෂයේදී සමස්ත ජනගහනයෙන් 12%ක වගේ ප්‍රතිශතයක සිට අවුරුදු 60ට වැඩි ජනගහනය 2024 වෙනකොට 18% ආසන්න මට්ටමකට දල වශයෙන් ජනගහනය විදියට ගත්තාම මිලියන 3.8ක් 3.9ක ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. ජනගහන විද්‍යාඥයින් පුරවකථනය කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2041 වන විට ලංකාවේ වැඩිහිටි ජනගහනය 25% අගයට යනවා. එහෙනම් සෑම 4 දෙනෙක්ගේම එක්කෙනෙක් ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බවට පත් වෙනවා 2041 වෙනකොට. මෙන්න මේ ජනගහනය බලා ගැනීම ඒ අයට ප්‍රීතිමත් විශ්‍රාම දෙවියක් ගත කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම විශේෂයෙන්ම වගකිය යුතු රජයක වගකීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අන්න ඒ වෙනුවෙන් තමයි අපි විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න මේ දීවරයින් ගොවියන් වඩු වැඩ කරන අය අනිකුත් ක්ෂේත්‍රවල නිරතව ඉන්න අයට ඒ විශ්‍රාම වැටුප්කමයක් හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙන්නේ.